රෙස්ලිං ලෝකයේ හිටපු ලොකුම පුරාවෘතයක් පහුගියදා රෙස්ලිං වලල්ලෙන් සමුගත්තා ඔබ දන්නවා ඇති. ඒ ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කළ ජෝන් සීනා. මේ වෙද්දි ජෝන් සීනා රින් එක ඇතුලේ දිනපු මැච් ගණන, දිනපු බෙල්ට් ගණන සරලවම කිව්වොත් ඔහුගේ අවුරුදු 23ක දීර්ඝ රෙස්ලිං වෘත්තයේ සිද්ධ වෙච්ච හැම දෙයක් ගැනම ඔබ දන්නවා ඇති. මොකද අපි දැක්ක අන්තර්ජාලයේ පිළිබඳව ගොඩක් දෙනෙක් ගොඩක් කරුණු කතා කරලා දෙනවා. හැබැයි ඔබ දන්නවද ජෝන් සීනා කියන්නේ රෙස්ලිං පිටියටත් වඩා මේ රෙස්ලිං වලල්ලෙන් එළියේ, ඒ කියන්නේ සැබෑ ලෝකෙදී වැඩ පෙන්නපු වීරයෙක් කියලා. අද අපි යන්නේ ජෝන් සීනා රෙස්ලිං වලල්ලෙන් එළියේ, ඒ කියන්නේ ඔහුගේ සැබෑ ජීවිතයේදී කරපු ඔබ කවදාවත් අහලා නැති ඇස්වලට කඳුළු වෙන සැබෑ වැඩ 10ක් ගැනයි. අංක 1 ලෝක වාර්තාවක් ලැබූ මේක් අ විෂ් වීරයා. ජෝන් සීනා කියන චරිතයට වැඩිපුරම ආදරය කරන පිරිසක් තමයි කුඩා ළමුන්. ඉතින් මේ නිසාම ජෝන් සීනා පුංචි දරුවෝ වෙනුවෙන් හදලා තියෙන එක්තරා පදනමක්. ඒකේ නම තමයි මේක් අ විෂ්. මේ මේක් අ විෂ් පදනම හරහා දරුණු ලෙඩ රෝග හැදිලා මැරෙන්න ඔන්න මෙන්න ඉන්න පොඩි ළමයින්ගේ අන්තිම ආශාව ඉෂ්ට කරන එක තමයි ජෝන් සීනා කරන්නේ. මේ විදි ජෝන් සීනා ඒ වගේ පොඩි ළමයි 650කට වඩා වැඩි පිරිසකගේ ආශාවන් ඉෂ්ට කරලා තියෙනවා. ලෝකෙ වෙන කිසිම නළුවෙකුට ක්‍රීඩකයෙක්ට මේ වාර්තාවට ලං වෙන්න තියා හිතන්නවත් බැරි වෙලා තියෙනවා. ජෝන් සීනා කොච්චර කාර්ය බහුල වුණත් ලෙඩ ඇඳේ ඉන්න ළමයෙක් කිව්වොත් මට සීනාව බලන්න ඕනේ කියලා එයා ඒ හැම වැඩක්ම පැත්තක දාලා අර ළමයා ළඟට ගිහින් එකපාරටම එයාව පුදුම කරනවා. එහෙම ගිහින් නිකම්ම ෆොටෝ එකක් විතරක් ගහලා සීනා අපව වෙන්නේ නැහැ. ඒ ළමයාත් එක්ක ගොඩක් වෙලා සෙල්ලම් කරලා තෑගි දීලා ඒ ළමයාගේ මූණට හිනාවක් ගේන්න එයා පුදුම කැපකිරීමක් කරනවා. අංක 2 කෝටි 60ක් පූජා කළ ෆිට් ඔප්ස් මෙහෙයුම. ජෝන් සීනා කියන්නේ හමුදා සෙබළුන්ට විශාල ගෞරවයක් දක්වන කෙනෙක්. ජෝන් සීනා එලන් ඩීජෙනරස් ෂෝ එකට ඇවිල්ලා ප්‍රේක්ෂකයන්ට ලොකු අභියෝගයක් කළා. ඔහු කිව්වා ඔබ හමුදා සෙබළුන් වෙනුවෙන් ඩොලර් මිලියනයක් එකතු කරන්න. එහෙම කළොත් මාත් මගේ අතින් තව ඩොලර් මිලියනයක් දෙනවා කියලා. ජෝන් සීනාගේ වචනේ විශ්වාස කරපු රසිකයෝ මාසයක් යන්න කලින් මේ මුදල එකතු කළා. පොරොන්දු වුණ විදිහටම සීනා යාගේ කොටසක් දීලා තව වැඩිපුර ඩොලර් මිලියනයකුත් එක්ක, ඒ කියන්නේ සම්පූර්ණ මුදල ඩොලර් මිලියන 2ක් මේ ෆිට් ඔප්ස් පදනමට පරිත්‍යාග කළා. මේ සල්ලි වලින් කරන්නේ යුද්ධයෙන් විශ්‍රාම ගත්ත සෙබළුන්ට පර්සනල් ට්‍රේනර්ස්ලා එහෙම නැත්නම් ජිම් ඉන්ස්ට්‍රක්ටර්ස්ලා විදිහට අලුත් රස්සාවක් පටන් ගන්න උදව් කරන එක. රට වෙනුවෙන් දිවි පරදුවට තියපු විරුවන්ට ආපහු ජීවිතේ ගොඩනගා ගන්න සීනා කරපු මේ උදව්ව ඇත්තටම අද කාලේ මිල කරන්න බැරි දෙයක්. අංක 3 ජෝන් සීනාගේ රෝස පාට විප්ලවය සහ පිළිකා මර්දන සටන. ඔබ දැකලා ඇති සමහර කාලවලට සීනා රින් එකට එන්නේ රෝස පාට ටී-ෂර්ට් එකක්, රෝස පාට තොප්පියක්, එහෙම නැත්නම් රින් එකේ ලනු පවා ඒ දවසට රෝස පාට කරලා තමයි තියෙන්නේ. මේක සීනා WWE එකට කියලා කරන නිකන් ෆැෂන් ෂෝ එකක් නෙවෙයි. සීනා මේක කළේ සූසන් ජී කෝමන් කියන ලෝක ප්‍රසිද්ධ පියයුරු පිළිකා මර්දන සංවිධානයත් එක්ක අත්වැල් බැඳගෙනයි. ජෝන් සීනා WWE ආයතනයත් එක්ක එකතු වෙලා ඔහුගේ රෝස පාට ටී-ෂර්ට්ස් එහෙම නැත්නම් බාණ්ඩ මේ විකුණලා ලැබෙන ආදායමෙන් ඩොලර් මිලියන ගණනාවක් මේ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සහ පර්යේෂණ වලට පරිත්‍යාග කරලා තියෙනවා. WWE රින් එකේ ඉන්න දරුණුම පිරිමියෙක් වෙලත් පිළිකාවෙන් පීඩා විඳින අම්මලා සහෝදරයන් වෙනුවෙන් රෝස පාට අඳින්න ඔහු දෙපාරක් හිතන්නේ නැහැ කියලා සීනා මුළු ලෝකෙටම පෙන්වුවා. මේ ව්‍යාපාරය නිසා මුළු ලෝකෙ පුරාම ඉන්න මිනිස්සු පියයුරු පිළිකා ගැන දැනුවත් වුණා. ඒක ඇත්තටම සල්ලි වලට වඩා ඊට එහයින් ගිය වටින දෙයක්. අංක 4 සිනමාවේ වීරයා සැබෑ ගිනි නිවන බටින්ට හිස නමයි. මේ සිද්ධිය වෙන්නේ ජෝන් සීනා ප්ලේයිං විත් ෆයර් කියන ෆිල්ම් එක කරපු කාලේ. මේ ෆිල්ම් එකේ සීනා රංගපෑවේ ගිනි නිවන බටයෙක් විදිහට. සාමාන්‍ය නළුණන් කරන්න ෆිල්ම් එකේ රංගපාලා ඒ වෙනුවට ලැබෙන තමන්ගේ වැටුප අරන් ගෙදර යන එකනේ. හැබැයි සීනා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කරා. මේ ෆිල්ම් එක රිලීස් වෙන කාලෙම තමයි ඇමරිකාවේ කැලිෆෝනියාවල දරුණු ලැබු ගිනි පැතිරෙන ගත්තේ. සීනා තීරණය කළා තමන් ෆිල්ම් එකේ රංගපාපු චරිතේ ඇත්තටම කරන, ඒ කියන්නේ සැබෑ ලෝකයේ ඇත්තම ගිනි නිවන බටින් වෙනුවෙන් යම් දෙයක් කරන්න ඕනේ කියලා. ඔහු ඩොලර් ලක්ෂ 5ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 15කට ආසන්න මුදලක් කැලිෆෝනියා ගිනි නිවන පදනම් වලට පරිත්‍යාග කරනවා. මං ෆිල්ම් එකක ගිනි නිවන බටයෙක් විදිහට රංගපෑවට සැබෑ ලෝකේ ජීවිතේ පරදුවට තියලා මේ ගින්දරත් එක්ක සෙල්ලම් කරන්නේ වීරයෝ. මගේ යුතුයකම තමයි ඔවුන්ට උදව් කරන එක. මෙහෙමයි සීනා කිව්වේ. සීනා කරපු මේ වැඩේට මුළු හොලිවුඩ් එකම එදා යාට සැලියුට් ගැහුවා. අංක 5 BTS සාමියෙක් එකතු වෙලා කරපු ලොකුම පරිත්‍යාගය. ජෝන් සීනා කියන්නේ කොරියන් BTS සංගීත කණ්ඩායමේ ලොකු ෆෑන් කෙනෙක්. 2020 අවුරුද්දේදී Black Lives Matter ව්‍යාපාරය වෙලාවේ BTS ෆෑන්ස්ලා එකතු වෙලා ඩොලර් මිලියනයක් හොයන්න පටන් ගත්තා. මේක දැකපු සීනා කිසිම සද්දයක් නැතුව එයාගේ අතින් ඩොලර් මිලියනයක්, ඒ කියන්නේ රුපියල් වලින් නම් කෝටි 30කට වැඩි ගාණක් එක පාරටම පරිත්‍යාග කළා. සීනා එක කළේ BTS ෆෑන්ස්ලා කරපු හොඳ වැඩේට සහයෝගයක් විදිහට.
ලෝක ප්‍රසිද්ධ නළුවෙක් වෙලත් තමන්ගේ පාඩුවේ ඉන්නේ නැතුව සමාජ අසාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න ඒ වගේ ලොකු ගාණක් දෙන්න සීනා දෙපාරක් හිතුවේ නැහැ. අංක 6 රසිකයින්ට දක්වන නිහතමානීකම සහ ගෞරවය. ජෝන් සීනා කියන්නේ තමන්ගේ රසිකයින්ට දෙවියන්ට වගේ සලකන මිනිසෙක්. හොඳම උදාහරණය තමයි චීන රසිකයන් වෙනුවෙන් සීනා ලෝකයේ අමාරුම භාෂාවක් වූ චයිනීස් මැන්ඩරින් කතා කරන්න ඉගෙන ගත්තු එක. WWE චීනයේ මාකට් කරන්න ගියාට පස්සේ සීනා තීරණය කළා මම චීන භාෂාව ඉගෙන ගන්න ඕනේ කියලා. සීනා ෆ්ලෑෂ් කාඩ්ස් මිටි ගණන් සාක්කුවේ දාගෙන හැමතැනම ගියා. ෂූටින් නැති වෙලාවට ජිම් එකේ ඉන්න වෙලාවට ඔහු කලේ වචන පාඩම් කරපු එක. ඔහු හොඳම ටියුටර්ස්ලා ගෙන්නගෙන අවුරුදු ගාණක් රෑ නිදි මරලා අන්තිමට චීන භාෂාව ඉගෙන ගත්තා. ජෝන් සීනා දැන් කොච්චර හොඳට චීන භාෂාව ඉගෙන ගත්තද කතා කරනවද කියනවනම් දැන් ඔහුට කිසිම කොලයක් බලන්නේ නැතුව චීන භාෂාවෙන් වේදිකාවක කතා පවත්වන්න පවා පුළුවන්. සීනා නිතරම චීනයේ ප්‍රසිද්ධ වෙයිබෝ ඇප් එකට වීඩියෝ දාලා එහි රසිකයොත් එක්ක චීන භාෂාවෙන්ම කතා කරනවා. ඒ වගේම තමයි සීනා තමන්ගේ රටේ හිටියත් කොහේ හිටියත් රෙස්ටොරන්ට් එකකට ගියත් පාරේ ගියත් ඕනම කෙනෙක් එක්ක ඇවිල්ලා සෙල්ෆි එකක් ඉල්ලුවොත් hina වෙලා එකට ඉඩ දෙනවා. සමහර වෙලාවට සීනා කෑම කකා ඉද්දි පවා ඔහුගේ රසිකයෝ ඇවිල්ලා කරදර කරත් එයා කේන්ති ගන්න නැහැ. ඔහු නිතරම කියන්නේ ඔහු එතන ඉන්නේ ඔහුගේ රසිකයෝ නිසා අන්න ඒ හේතුව හින්දා ඔවුන්ට හැමදාමත් ඔහු ණය ගැතේ කියලා. අංක 7 සීනාගේ ආදර්ශ පාට හරිම වටිනේවා. ජෝන් සීනාගේ ආදර්ශ පාට නිකම්ම නිකන් ඔහේ කටට ආවට නිතරම කියන වචන ටිකක් නෙවෙයි. never give up. මේක තමයි සීනාගේ ප්‍රධානතම සහ ප්‍රසිද්ධම පාඨය වුණේ. හැබැයි ඒක එහෙම වුණත් ජෝන් සීනාගේ මුළු චරිතයම ගොඩනැගිලා තියෙන තවත් ඊටාම බලගතු වචන තුනක් තියෙනවා. හසල්, ඒ කියන්නේ දැඩි කැපවීම සහ උත්සාහයට ජීවිතය දිනනනම් මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. කම්මැලි නොවි තමන්ගේ සිහිනය වෙනුවෙන් දිවාරය නොබලා වැඩ කරන එකට තමයි සීනා හසල් කියන්නේ. ඊළඟට ලෝයල්ටි, ඒ කියන්නේ පක්ෂපාතීත්වය සහ අවංකකම. තමන්ගේ පවුලේ අයට, යාළුවන්ට සහ තමන්ව විශ්වාස කරන රසිකයින්ට කවදාවත් පිටුපාන්න එපා. එයාට හැමදාම අවංකව ඉන්න කියන එකයි මේකෙන් කියවෙන්නේ. රෙස්පෙක්ට්, ඒ කියන්නේ ගෞරවය. තමන්ට කැමති අයට වගේම තමන්ට අකමැති අයටත් ගරු කරන්න ඕනේ. සීනා රින් එකේදී පරාජය වුණත් ප්‍රතිවාදියට අත දීලා ගරු කරනවා අපි දැකලා තියෙනවා. වැදගත්ම දේ තමයි සීනා මේවා නිකන් ටී-ෂර්ට් වල විතරක් ගහගෙන ඇත්ත ලෝකෙදී නරක ජීවිතයක් ගෙවන කෙනෙක් නෙවෙයි. ඔහුගේ හැබෑ ජීවිතේත් ඔහු මේ විදිහටමයි ජීවත් වෙන්නේ. ඔහු පිළිකා රෝගී දරුවන්ට මේ දෙන ධෛර්යය දැක්කහම ඒක හොඳට පේනවා. අපි හැමෝම දන්නවනේ never give up කියන එක. සීනා මේක පාවිච්චි කළේ ටී-ෂර්ට් විකුණන්න විතරක් නෙමෙයි. ඔහු විශේෂයෙන්ම පිළිකා රෝගයෙන් පෙළෙන ළමයින්ට මේ වචන ටිකෙන් දීපු ධෛර්යය මිල කරන්න බෑ. එකපාරක් සීනාගේ ෆෑන් කෙනෙක් වුණ පොඩි ළමෙක් අත් දෙකම නැතුව ක්‍රිකට් ගහනවා දැකලා සීනා යාට කතා කරලා ලොකු හයියක් දුන්නා. සීනා නිතරම කියන්නේ මට රෙස්ලිං වලදී කොච්චර ගුටි කන්න වුණත් මං කොච්චර ගුටි කෑවත් මන් නැගිටිනවා වගේම ඔයාලත් ජීවිතේ ප්‍රශ්න ඉස්සරහා නැගිටින්න ඕනි කියලා. සීනාගේ මේ වචන නිසා සියදිවි නසා ගන්න ගිය තරුණ තරුණියෝ පවා ජීවිතේ බේරගෙන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අංක 8 නවක රෙස්ලින් ක්‍රීඩකයින්ට දෙන අතහිත. මෙන්න මේ කාරණාව WWE ආයතනය ඇතුළේ ඉඳලම ජෝන් සීනා සිද්ධ කරන දෙයක්. සාමාන්‍යයෙන් රෙස්ලිං වල ඉන්න පරණ අය කැමති නෑ අලුත් අය උඩට එනවට. තමන්ගේ තැන නැති වෙයි කියලා. පරණ අය බයයි ඇත්තට. හැබැයි සීනා ඊට වැඩිය වෙනස්. එයා සෙත් රෝලින්ස්, කෙවින් ඕවන්ස් වගේ අලුත් අයට මුල් කාලේ රින් එකේදී දිනන්න දීලා එයාලව සුපිරි තරු කරලා තියෙනවා. ඒ වගේම එයා සමුගන්න කලින් අන්තිම කාලේ අලුත් පරම්පරාවට තමන්ගේ අත්දැකීම් බෙදලා දෙන්නත් අමතක කරේ නෑ. ඒ අතින් බැලුවොත් සීනා කවදාවත් තමන්ගේ ප්‍රතිරූපය ගැන විතරක් හිතලා ආත්මාර්ථකාමී වුණේ නැහැ. සීනාගේ සමුගැනීමේ තරඟය වුණත් ලෝකෙට ගොඩක් හොඳ ආදර්ශයක් දීපු තරගයක්. අංක 9 ප්‍රසිද්ධියක් නැතුව කරන පුණ්‍ය කර්ම. කතාවක් තියෙනවනේ දකුණු අත දෙන දේ වම් අත දැනගන්න ඕනේ නැහැ කියලා. සීනත් වෙලාවක කරන්නේ වගේ. සීනා ගොඩක් වෙලාවට එයා කරන උදව් ප්‍රසිද්ධ කරන්න කැමති නැහැ. එකපාරක් එයා කඩේකට ගිය වෙලාවක එතන හිටපු යුද්ධෙට ගිය සෙබලෙක්ගේ බඩු ඔක්කොටම සල්ලි ගෙවලා එතනින් හෙමින්සරේ මාරු වෙලා ගිහිල්ලා තිබුණා. මේ වගේ සිද්ධි එළියට එන්නේ මේ උදව්ව ලැබපු අයම පස්සේ කාලෙක ඒ ගැන ලෝකෙට හෙළි කරොත් විතරයි. සීනා සල්ලි හොයන්නේ Tamanට සැප විඳින්න විතරක් නෙවෙයි. ඒක අනිත් අයටත් බෙදලා දෙන්න කියන එක සීනා ගොඩක් තැන්වල ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. අංක 10 පෞල් ජීවිතයට සහ ආදරයට දෙන තැන. ජෝන් සීනා කියන්නේ තමන්ගේ පවුලට පණ වගේ ආදරය කරන කෙනෙක්. එයාගේ අම්මා ගැන එයා නිතරම කතා කරනවා. සීනා ඇත්තටම රෙස්ලිං වලින් සමුගත්තෙත් පවුලේ අයත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න ඕන නිසා. සීනා තමන්ගේ බිරිඳ වන ශ්‍රේ එක්ක ගත කරන සාමාන්‍ය ජීවිතය දැක්කහම ඕනම කෙනෙක්ට පේනවා එයා ටීවී එකේ දකින්නවට වඩා මොනතරම් මෘදු මිනිසෙක්ද කියලා. සීනා ගෙදරදී හරිම විනෝදකාමී ආදරණීය සැමියෙක් සහ පුතෙක්. මේ ආදර්ශය සීනාගේ රසිකයින්ටත් ඊටාම වටින පාඩමක්. ඉතින් අවසන් වශයෙන් ඇත්තටම ජෝන් සීනා කියන්නේ රෙස්ලිං පිටියේදී විතරක් නෙමෙයි සැබෑ ජීවිතයේදීත් චැම්පියන් කෙනෙක්. එයා රෙස්ලිං නැවැත්තුවත් ඔහුගේ මේ හොඳ වැඩ කවදාවත් නවතින එකක් නෑ. සීනා ගැන ඔබ දන්න තවත් හොඳ දේවල් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. තව කෙනෙකුට ඒක අනිවාර්යෙන් වටීවි.